මොන වුණත් දැන් ඉතින් ડોක්ටර් මාව දාලා යන්න බෑනේ. ඒත් ඉතින් වයසට නවත්තන්න බෑනේ. දැන් මම පොඩි ළමෙක් නෙමෙයි. නිසි වයසට නිසි දේවල් කරන්න ඕනේ. අම්මාච්චි දැන් අම්මාච්චි කිව්ව නේද කසාද රෙජිස්ටර් කරාට පස්සේ ඔය ඉතුරු දේවල් ගැන කියලා මට බල කරන්නේ නැහැ කියලා. ඒක ඇත්ත. ඒත් මං ආසයව දොස්තර මහත්තයත් එක්ක පිළිවෙලක් වෙලා ඉන්නවා දකින්න. දැන් ඉතින් ওই බිස්නස් කෙරුවව නවත්තලා දෙයිනේ කියලා ගෙයක් දොරක් බලාගෙන දරු මල්ලෙක් හදාගෙන අම්මාච්චි මොන දේ සිද්ධ වුණත් මමගේ බිස්නස් එක නම් නවත්තන්නේ නැහැ. කවදාරි මම මේක නවත්තන්නේ හෙලබජුන් රොයල් ෆුඩ් කම්පැනි තත්තර ගෙනාවට පස්සේ. නිරාෂා දවල් හිල දකින්න එපා. ඔයා මේ කොල්ල කුරුට ටිකක් එක්ක ආකාශයෙන් හදන්න එපා. ඔයා හීන දකින්න ඕනේ දොස්තර මහත්තයාට ජීවත් වෙන්න හැටි ගැන. මගේ හීන වෙනස් කරන්න කාටවත් බෑ අම්මාච්චි. අනුපම නැගිටින්න දැන් කීයද වෙලාව නැගිටින්න ඔස්තාත් උදේ පාන්දර කෑ ගහන්න නැතුව ඉන්න පුළුවන්ද ඔයා කරන මේ වැඩවලට මම මොනවද කරේ යාළුවොත් එක්ක කල්ලි ගහන එකේ සීමාවක් තියෙන්න ඕනේ අනුපම රෑ දෙකට හරිය ගෙවල් වලට එන්න සිරිතක් නැහැ තේරුණාද? දවස් දෙකක් කට පියාගෙන හිටියා නවතීද බලන්න. දැන් හැමදම රෑ වෙනවා. මං තාත්තට කිව්වනේ අපිට ඊයේ පාටි එකක්. පාටියක්? ඔයා ඊයේ ගියේ පාටියකට? මේ අනුපම මට බොරු විතරක් කියන්න ලෑස්ති වෙන්න එපා. මොකක්ද අනුපම මේ අලුතෙන් පුරුදු වෙච්ච ජීවිතයේ තේරුම? ඕම දවස් ගානේ කබ් වලට යන්නේ බේබද්දු. පිකට කෙනෙකුට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ ඔය ජීවිතේ. තාත්තට කවුද කියේ මං ක්ලබ් ගාන ගියයි කියලා? කවුරු කිව්වත් කතාව ඇත්තනේ. ටිකක් සෝෂල් විදිහට හැසිරෙන්නේ නැතුව එතන ඇත්ත එක ඉන්න අමාරුයි තාත්තේ. ඔය මොන කෙරුවාවත් වෙන්නේ සමාධි මැඩම් සල්ලි වෙදම් කරන කන්නේ. ස්පොන්සර්ෂිප් එක නතර කරපු දවසට තේරෙයි. ඒකත් අද හෙටම කරන්න බැරි නෑ. කවුද කැමති වෙන්නේ මේවා ආරංචි වෙනකොට සල්ලි විඳන් කරන්න? අද සමාධි මෙහි ආවද? නැත්නම් තාත්තට හම්බුණාද? මෙහි ආවා. කියන ගුණ යහපත්කමට. නිකන් නෙවෙයි මට කියලා අවවාද කරවන්න. වෙන මොනවද කිව්වේ? ප්‍රැක්ටිස් නොකර රෝන් දෙක ගන්නවා කියලා ආරංචි වුණොත් ආයේ කියා ඉන්න එකක් නෑ. ෆිල්ම් එක බලන්න යමු. ඇති යන්තම් මම කැමති වුණා. ඇයි පොර්ණයි ෆිල්ම්ස් බලන්න අකමැතිද? මං කැමති. මං ඇහුවා නම් බෑ කියනවා. අනිවාර්යෙන් බෑ කියනවා. ඇයි ඉතින් මගේ රස්සාව විතරක් නෙමෙයිනේ හොබි එකත් ඔපරේෂන් කරන එක. ડોක්ටර් කෙනෙක් වුණාම ඉතින් අපිට වගේ බෑනේ. අපිට නම් ඉතින් අපේ වැඩ කල් දාන්න පුළුවන්. ඒ වුණාට ඔපරේෂන් එකක් කල් දාන්න බෑනේ. මොකද ලෙඩා මැරෙන්න පුළුවන්. දිල්කිට නම් මගේ ජොබ් එක ගැන හොඳටම තේරෙනවා. ගොඩාක් අය ડોක්ටර් කෙනෙකුගේ ඩියුටි එක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි හිට ෆිල්ම් එක බලන්න යනවනේ. ඔව්. පොර්ණයි හෙට අවසරම ඔපරේෂන් දාගන්න එකක් නැහැනේ. එක්ස්කියුස් මී. අනුපම? හා බොරු කිව්ව ඇති. ෂුවර් එකටම අද එන්නේ නැතේ පාන්දර 3ට 4ට විතර. ඔව් මං ආවා. අදත් එනවා. ඇවිල්ලා තාත්තට ඇත්ත කියනවා. මම දැම්මම එනවා. ඕකේ බයි. මං දැන් ටිකක් එළියට යනවා. ඔය දෙන්න කතා කර කර ඉන්න. සමාධි අර දෙන්නම තනියම දාලා යන්න එපා.
වැන්ද බෝනාන්ටි තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න. මං කියන්නේ ඔයාගේම හොඳට. මගේ හොඳට? Yes of course. ඔය කෙල්ල පූර්ණ බැඳගත්තට පස්සේ එයාගේ දෙමව්පියෝ නිකන් ඉදී කියලාද හිතන්නේ? ඔය මිනිස්සු ඔය කෙල්ලව ඉස්සර කරගෙන එන්නේ රොයල් ෆුඩ් කම්පැනි එකට කෙල හලහල. ඒක තේරුම් ගන්න. මට පරක්කු වෙනවා. ප්ලීස් සමාධි මං කියන දේ තේරුම් ගන්න. මං ඔයාට කම්පැනි එක අයිති කරලා දුන්නේ ඒක නැති කරගන්න නෙවෙයිනේ. වැන්ද බෝනාන්ටිගේ ජෝක්ස් අහන්න මට දැන් නම් වෙලාවක් නැහැ. This is not a joke සමාධි. ඔය මිනිස්සු කම්පැනි එකේ අයිතිය ගණ්ඩායි කියලා පූර්ණව අවශ්‍යපු දවසට මොකද වෙන්නේ? think about it. කියන්න මොකද වෙන්නේ? අයියා මගෙන් ඉල්ලුවොත් මං යාගේ කොටස යට දෙනවා. සමාධි මම මෙච්චර මහන්සි වෙන්නේ මේකටද? මට හදිසි. මං යනවා. සමාධි මගේ ජීවිත කාලෙම වෙච්ච මහන්සිය අපතේ අරින්න එපා. මම මේ කියන්නේ මං හිතන්නේ මිස් වැන්දබෝන සයිකොලොජිස්ට් කෙනෙක්ව හම්බුනොත් හොඳයි. මං චැනල් කරලා දෙන්නම්. අනේ හැබැයි මට දැන් නම් වෙලාවක් නැහැ.